අද්දිගාරින්න පුළුවන් ප්‍රමාණයක් අද්දිගෑරලා කිව්වා මේක තමයි මගේ නිදානේ කියලා. මගේ නිදානේ මේකයි කියලා කලාවැව පෙන්නවා. පණිවිඩය ගියා කුපිත වුණා. මිගාරටම කිව්වා කස්සප මරපන් ඕකව කියලා. එතකොට රජතුමාගේ බෑනා මෙයාගේනේ පලිගන්න අදහස මේ වැඩ කරන්නේ. මෙයා හිරේ ඉන්න රජතුමා ඉදිරියට ගිහිල්ලා සර්වාභරණෙන් ලස්සනට සැරසිලා කිණ්ඩියට hina වෙවි සක්මන් කරනවා රජුරු ඉස්සරහා. මේ මනුස්ස ලෝකේ මිනිස්සෙකුට මේ යුගයේ හිතෙන්නේ නැති සිතිවිල්ලක් ධාතුසේන රජතුමාට හිතුණා. ඒ තමයි මේ ජීවිතේ මගෙන් පලි අරගෙන දැන් පරලොවත් නසන්න හදනවා. අයි මේකෙන් මං කුපිත වෙලා මැරිච්ච ගමන් මම උපදින්නේ නරක තැනක. මේ ජීවිතේ දුක් දුන්න මිනිස්සුන්ට පරලොවත් මං දුක් දෙන්න දෙන්නේ නැහැ. ඔනෝයි බණපදේ පොඩ්ඩක් මතක තියාගන්න. ඔයාගේ හතුරා ඔයාට මේ ජීවිතේ දුක් දුන්නා නම් ඔයා වෛරයෙන් මැරිලා යකෙක් ප්‍රේතෙක් භූතෙක් සර්පෙක් වුණොත් ඔයා පරලොවත් දුක් විඳිනවා සතුරා නිසාම. ඔය සතුරාට දෙන දුකක් මේ ජීවිතේ දීලා ඔබ ඔහුට මෙච්චිත වැඩුවොත් ඔයාට පරලොව දුක දෙන්න බෑ. ධාතුසේන රජුව කල්පනා කළා මම මෙයා නිසා පරලොව දුක් විඳින්නේ කියලා තමන්ට ආදරණීය පුතා මොගලන් සිහි කරලා ඒ ආදරේම බෑනට යොමු කළා. පුතයි සතුරයි දෙන්නම සමාන තැන තියලා මෙච්චිත වැඩුවා. දැන් පුහුණුවක් ඕන බලන්න පුංචි කාලේ පොඩිකමට හරි මහාන වෙලා හිටපු එක අර සංඝයාත් එක්ක නිතර උපදේශ ලැබලා සංඝයාගෙන් බණපදයක් අහපු එක උපකාරයට ආපු හැටි බලන්නකෝ. බණපදයක් කියන නාමයක් දන්නේ නැති පරලෝ විශ්වාස කරන්නේ නැති මෙරිලා ආයි ඉපදෙනවා කියන එක විශ්වාස කරන්නේ නැති මිනිස්සෙකුට ඕක කරන්න බෑ. එනිසා මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක කොයිතරම් වටිනවද? මොහොතකට හරි බණපදයක් අහන එක කොච්චර වටිනවද? කවදා හරි ජීවිතේ පිහිටට එනවා. කවදා හරි ජීවිතේ පිහිටට එනවා. ඊට පස්සේ මෙත්සිතෙන් ඉන්නකොටම රජතුමාගේ ඇඳුම් ගැලෙව්වා. මේ සර්වාභරණයෙන් සැරසීලා මහා රාජ ශ්‍රීයෙන් රන් රිදී මුතු මැණික් දියමන්ති පැලදගෙන හිටපු රජුරවන්ටත් ඇඟේ නූල් පොඩක් නැති වෙන දවසක් ආවා. අටලෝ දහම ඕක තමයි සසර. අපි ඔය පාපේ මොකද්ද කියලා හොයන්න යන්න ඕනේ නැහැ මේ වෙලාවේ. ඔය කර්මේ මොකද්ද කියලා හොයන්න යන්න ඕනේ නැහැ ඔය මේ වෙලාවේ. එක දෙයයි හිතන්න තියෙන්නේ මෙන්න සසර. කවදාවත් ඔය රජුරු ජීවිතේ හිතලා තිබ්බද නූල් පොටක් නැතුව මැරෙන්න වෙයි කියලා. යේන හි මඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤතා. හිතුවේ මොකද්ද සිද්ධ වුණේ මොකද්ද? ඊට පස්සේ රජතුමාව සිටුවා පස් ගැහුවා. දෙවිදියකට කියනවා බිත්තියේ හේතු කළා සම්පූර්ණයෙන් මැටි ගැහුවා කියලා. තව විදිහකට කියනවා පොළොවේ හාරලා ඇතුළට දාලා පස් වලින් වැහුවා කියලා. මේ මහ මම මේ කියන්න ගියේ මේ මහ පොළොව බේරාගත් රජක නාම මහ පොළොවටම වැළඳලා ගියා. අටලෝ දහම පැමිණෙන විට සමහර දේවල් වලට දෙයියන්ටවත් අත ගන්න බෑ. දෙයියන්ටවත් අත ගන්න බෑ. සියලු දෙනා අසරණ වෙලා යනවා. මරණය කියන ලෝක දහම ඉදිරියේ ඔහු මිය ගියා. ධාතුසේන රජු මිය ගියා. ලංකාවේ රජ කෙනෙක්ගේ අවසානයේ බලන්නකෝ. තුන් හිතකින් හිටපු මරණයක්ද ඔය. ඔන්න ඔහොමයි පින්වතුනි මිනිස්සු මැරෙන්නේ. ඒ වාගේ මහා තෙද බලයෙන් ආනුභව පතරවාගෙන හිටපු මිනිස්සු නොසිතපු විදිහට මැරිලා ගියා නම් මේ පොඩි පිනකින් එල්ලලා අමාරුවෙන් ජීවිත ගැට ගහ ගන්න අපි ගැන කවර කතාවද? අද දවසේ හොඳින් ඉන්න.